ඒක මම බෙදා ගන්න කැමතියි. Why does God speak about a river from the first page of the Bible to the very last? ඇයි උන්වහන්සේ බයිබලයේ පළවෙනි පරිච්ඡේදය තුලම ගංගාවක් ගැන කතා කරේ? When you open Genesis, we find the river flowing through the Garden of Eden. ඒ ඒදන් උයනෙන් පැමිණෙනා වූ ගංගාවක් ගැන උප්පත්ති පොතේ කතා කරනවා. Isaiah speaks of rivers in the desert. ඒ වගේම තමයි යෙසායා කාන්තාරේ ගංගාවක් සෑදීම ගැන කතා කරනවා. Ezekiel sees a river flowing out from the temple. එසේකියා කතා කරනවා දේවමාලිගාවෙන් පැමිණෙනා වූ ගංගාව ගැන. Jesus promises living water. උන්වහන්සේ කිව්වා මම තමයි ජීවනදායී වතුර. The final chapter of the Revelation ends with the river of the water of life flowing from the throne of God. ඒ වගේම තමයි හෙළදරව් පොතේ අපි දකින අවසානයේදී දෙවියන් වහන්සේගෙන් පැමිණෙනා වූ ගංගාවක් ගැන කතා කරනවා. This is not a coincidence. මේව මේ අහඹු සිදුවීම් නෙමෙයි. Throughout the Bible, God reveals one consistent truth. මේ කාරණා තුල ස්වාමීන් වහන්සේ පැහැදිලි සත්‍යතාවයක් අපි අතර තබනවා. He is the God who continually brings life where there is a death and causes living water to flow into places that have become dry and barren. මතක තබා ගන්න ඒ වියලී කියාව ශාස්ත්‍රීක නැති ස්ථානවල ශාස්ත්‍රීක කරන්නත් අල දෙන්නත් දෙවියන් වහන්සේ එවන්නා වූ ගංගාව ගැන තමයි මෙතන කතා කරන්නේ. Today I believe the promise God spoke through the prophet Isaiah is not only for ancient Israel but also for the church in Sri Lanka today. මතක තබා ගන්න දෙවියන් වහන්සේ යෙසායා දිවසවරයාට ලබා දුන්නේ අතීතයේ ඊශ්‍රායල් වරුන්ට දුන පොරොන්දුවක් විතර නෙමෙයි. ඒක ලංකාවේ අපිටත් ඒ පොරොන්දුව මත රඳා පවතින්න පුළුවන් බව. We can speak of economic challenges, religious opposition, or the reality of young people drifting away from the church. දැන් අපිට කතා කරගෙන ඉන්න පුළුවන් අරක වැඩි පෙට්‍රල් වැඩි කන්න නැහැ බොන්න නැහැ අයියෝ සභාවට සෙනගෙන්නේ නැහැ කියලා කතා කරගෙන ඉන්න පුළුවන්. Yet God does not begin by talking about our problems. නමුත් මතක තබා ගන්න දෙවියන් වහන්සේ අපගේ ප්‍රශ්න ගැන කතා කරන නෙමෙයි උන්වහන්සේගේ ආරම්භය සිද්ධ වෙන්න යන්නේ. Instead he declares, "See, I am doing a new thing." ඒට උන්වහන්සේ කියන්නේ මොකද්ද බලන්න මම නුඹ නොදන්නා වූ අලුත් දෙයක් මහත් දෙයක් නුඹට කරන්න යනවා කියලා. People see the desert but God sees the river. මතක තබා ගන්න මිනිස්සු දැක්කේ කාන්තාරය නමුත් ස්වාමීන් වහන්සේ දැක්කේ ඒ ශාස්ත්‍රීක ගංගාව. Hallelujah. හලෙලූයා. People see hopelessness but God already sees a new work that is about to begin. මිනිස්සු දැක්කේ බලාපොරොත්තු නැතිකම නමුත් දෙවියන් වහන්සේ දැක්කා ඒ බලාපොරොත්තු නොමැතිකම තුර කොහොමද බලාපොරොත්තුවක් ඇති කරන්නේ කියලා. As we carefully read the scriptures, we discover that at every decisive moment in history, God prepared a river of life. අපි දකිනවා බයිබලයේ අධ්‍යයනය කරද්දී දෙවියන් වහන්සේ ඉතිහාසයේ පුරාවට ජීවනය ලබා දෙන පිණිස මිනිසයන්ට ගංගාවක් සෑදුවා. The river in the Garden of Eden symbolized the fullness of God's life. අපි දකිනවා ඒදන් උයනේ ආවා වූ ගංගාව තුලින් ශාස්ත්‍රීයත්වය නැත්නම් සම්පූර්ණත්වය ඒදන් උයනේ කතා කරා. But after humanity fell into sin, the world became spiritually dry and mankind wandered through a spiritual wilderness separated from God. නමුත් මිනිස්යාගේ පාපය කන්නකොටන මොකද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේගේ සුද්ධකමේ මිනිස්සු ඈත් වුණා. ඒ වගේම තමයි ඒ මොනවාද කාන්තාරයක් බවට දේශයපත් වෙන්න පටන් ගත්තා. Yet God never abandoned humanity. නමුත් උන්වහන්සේ කවදාවත් මිනිස්යා මත ඇරියේ නැහැ. Even when people chose sin, God was already preparing the way of salvation. මිනිස්යා පව් කරමින් උන්වහන්සේගෙන් ඈත් වෙන කරත් ස්වාමීන් වහන්සේ ගැලවීම සැලසුම් කරා. Even while his people walked through the wilderness, he was preparing a river of life for them. මිනිස්සු කාන්තාරය තුලින් ගමන් කරද්දී දෙවියන් වහන්සේ ජීවනදායී වතුර ඔවුන්ට ලබා දුන්නා. When the people of Israel were dying of thirst in the wilderness, God called Moses. ඔබ දන්නා ඒ මෝසෙස්ගේ කාලේ ඔවුන් වතුර නැතුව ඒ කාන්තාරේ අවුරුදු 40ක් ගමන් කරා. The people saw only a solid rock, but God brought forth living water from that rock. ඒ අවස්ථාවේදී මිනිස්සයා දැක්කේ අර ඉස්සරහින් තිබුණු පර්වතය. නමුත් දෙවියන් වහන්සේ ඒ පර්වතය කන්න කොටගෙන මිනිස්සුන්ට වතුර ජලය ලබා දුන්නා. God's ways are always far beyond human understanding. මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ ක්‍රියාවන්
අපගේ දැනුමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. People see obstacles, but God sees opportunities to reveal His glory. මනුෂ්‍යෝ දකින්නේ දුෂ්කරතාවය නැත්නම් මනුෂ්‍යෝ දකින්නේ obstacles ඒගොල්ලෝ තියෙන බාධාවන්. නමුත් දෙවියන් වහන්සේ දකින්නේ අලුත් දෙයක්, අලුත් නැවිල්ලක්, අලුත් ආරම්භයක්. People see endings, but God prepares new beginnings. මනුෂ්‍යෝ දකිනවා අවසානයක්. නමුත් දෙවියන් වහන්සේ ඒ තුලින් නව ආරම්භයක් ඇති කරන්න යනවා. That's why faith means trusting God's promises more than trusting what our eyes can see. ඒ නිසා තමයි අපි අපේ ඇස් දෙකෙන් දකින දෙයට වඩා දෙවියන් වහන්සේගේ වචනය තුල තිබෙනා වූ උන්වහන්සේගේ පොරොන්දු මත අපගේ ඇදහිල්ල තබා ගන්න ඕනේ. Later, God used Joshua to lead his people across the Jordan River. පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේ යොෂුවා පාවිච්චි කරා ජෝර්දාන් නදියෙන් ඒ පොරොන්දු දේශයට ගමන් කරන්න. What seemed to be an impossible barrier became the doorway into a new season because they obeyed God's word. ප්‍රථමයෙන් මොකද්ද සිද්ධ වුනේ? ඒක අපහසුතාවයක් ලෙස දැනුණා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට කීකරුණාම අලුත් පරම්පරාව ඒ පොරොන්දු දේශය අත්පත් කරගත්තා. Hundreds of years later, when the nation had become spiritually dry once again, God spoke through the prophet Isaiah. අවුරුදු 100කට පස්සේ නැවතත් සෙනග දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරමින් උන්වහන්සේගෙන් ඈත් වෙද්දී යෙසායා අනාගත වක්තෘතුමා කන්න කොටගෙන දෙවියන් වහන්සේ නැවතත් ජීවනදායී පොරොන්දුවේ ජලය ගැන කතා කරා. This is today's scripture, that Isaiah chapter 43 and verse 19. Let me read it for you. See, I am doing a new thing. I am making a way in the wilderness and streams in the wasteland. මම කියවන්න යෙසායා 43 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. ඒක මෙහෙම කියනවා. බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හට ගන්නවා ඇත. නුඹලා ඒක නොදන්නමුද? මම කාන්තාරයේ පවා මාර්ගයද වනෙහි ගංගාද සාදන්නෙමි. ආමේන්. God has never been intimidated by desert. මතක තියාගන්න කාන්තාරයේ කාරණා නිසා උන්වහන්සේ වෙනස් කරන්න බෑ. In fact, throughout history, he has often chosen the desert as the very place where his greatest works begin. ඒ වගේම තමයි අතීතයේ අපි දකිනවා උන්වහන්සේ මේ කාන්තාරය පාවිච්චි කරා උන්වහන්සේගේ අලුත් ක්‍රියාව නැවතත් අලුතෙන් පටන් ගන්නා පිණිස. Dear pastors and church leaders, මගේ ප්‍රේමවන්ත පාලකවරුනි සහෝදර සහෝදරියනි, I believe this promise belongs to the church in Sri Lanka today. ආමේන්. මම විශ්වාස කරනවා එදා දෙවියන් වහන්සේ දුන්නා වූ පොරොන්දු අද ලංකාවේ සභාවටත් අනුගත වෙන්න පුළුවන්. Our circumstances may look like a wilderness. සමහරක් වෙලාවට අපේ වටපිටාව කාන්තාර ස්වභාවයක් ගන්න පුළුවන්. Our ministries may sometimes feel dry and fruitless. සමහරක් වෙලාවට අපගේ සේවාවන් තුළ ඒක වියලී ගිහිල්ලා ප්‍රතිඵල ඵල නැති සේවයක්ව තිබෙන්න පුළුවන්. Yet in God's eyes, the river of life is already flowing. නමුත් මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ ඇස් අභිමුඛයේ ඒ ජීවනදාහී ජලය පැමිණෙමින් තිබෙනවා. God is not only the God who worked in the past, He is the God who is working today. උන්වහන්සේ අතීතයේ පමණක් ක්‍රියා කරපු දෙවියන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේ අද දවසේත් අපිත් සමග ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේයි. Therefore, we must not become prisoners of our circumstances. ඒ නිසා අපගේ වටපිටාවෙන් අපව හිරකාරයින් බවට පත් කරන්නට තබන්න එපා. Instead, we must hold firmly to God's promise. උන්වහන්සේගේ පොරොන්දුවට ශුද්ධකමින් යුක්තව ඒක අත්පත් කරගන්න බවට පත් වෙන්න. When you do, God will turn the wilderness into a pathway and the desert into a river of life. අපි යටත් වෙන කල ස්වාමීන් වහන්සේ ඒ කාන්තාර මැදේ වෙනස් කරමින් ඒ ජීවනදායී ආශිර්වාදය ජීවනදායී වතුර අපි කරා යවන්න යනවා. Now, let us turn to the vision of the prophet Ezekiel. අපි එසකියාගේ කතාවට අවධානය යොමු කරොත් In Ezekiel 47, he saw a small stream flowing out from beneath the threshold of the temple. මතකද එසකියා 47 වෙනි පරිච්ඡේදයේ ඔහු දකිනවා මේ දේව මාලිගාවෙන් පැමිණෙනා පුංචි දියසාරාව. At first, it seemed insignificant. ඒක ආරම්භයේදී ඒක ඉතාමත් පුංචියට සහ පොඩියට තමයි ඒක ආවේ පැමිණියේ. No one would have imagined that such a tiny stream could change anything. කවුරුත් හිතන්නේ නැහැ අයියෝ මේ වගේ මේ පොඩි දිය ධාරාවකින් පුළුවන් ද මහත් දෙයක් කරන්න විශාල දෙයක් කරන්න කියලා. I think I heard that this ICCC at the beginning, it was like a small pepper. Yeah. It's very spicy.
yes සමහරක් වෙලාවට ICC එක ආරම්භයේදී පළවෙනි දවසේ ඒකට ඇයට පුංචි ගම්බිරි සැටයක් වගේ සරයි තමයි නමුත් පුංචි ගම්බිරි සැටයකින් පටන් ගත්තේ. Yet the water never stopped flowing. නමුත් වතුර එක ගමන් කරමින් ඉදිරියට ඇදෙනකොට After 1,000 cubits, it reached the anchor. ඒක ඒ ස්ථාන සඳහන් වෙනවා ඒ 1000 cubic ඒක ස්ථානේ අපි බැලුවොත් එහෙම ඔබට මතක ඇති ඒ වතුර කර දක්වා ඒක වර්ධනය වෙන්න පටන් ගත්තා. After another 1,000, it reached the knees ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් ධනිස මට්ටමට පැමිණියා. and the waist. ඊට පස්සේ උරහිසට And finally, it became a mighty river that no one could cross. අවසානයේදී ඒක විශාල ගංගාවක් බවටපත් වුණා. කිසි කෙනෙකුට ඒක හරහා යන්න බැරි වුණා. Why did God begin with such a small stream instead of a great river? ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි දෙවියන් වහන්සේ එකපාරටම විශාල ගංගාවෙන් පටන් ගන්න නැතුව මේ පුංචි දිය ධාරාවෙන් පටන් ගත්තේ? Because God's work of revival always begins with the small acts of obedience. ආමේන්. මක්නිසාද ස්වාමීන් වහන්සේ පිබිදීම පටන් ගන්න යන්නේ මේ පුංචි ක්‍රියාවක් වෙන යටත්කම කන්න කොටගෙනයි. Looking back the past that I myself founded this RDMD ministry, actually there's not so many steps who will help me, but I alone kept obedience to the Lord, I think, Amen. so far. මමත් මේ මගේ සංවිධානයේ පටන් ගත්තේ කවුරුත් මා වටා හිටියේ නැහැ. හැබැයි මම එක දෙයක් කරා. මම යටත් දෙවියන් වහන්සේ කිව්වා වූ දෙයට යටත්කමින් උන්වහන්සේ විශ්වාස කරා. So important is one person who obeys the word of God. එක මිනිහෙක් උන්වහන්සේගේ වචනයට යටත් වෙනවද? God grows a mighty tree from a tiny seed. උන්වහන්සේට පුළුවන් අපේ පුංචි අබ ඇටයක් තරම් වූ ඇදහිල්ල විශාල ගහක් බවට පරිවර්තනය කරන්න. And it turns a small stream into a river that gives life to the nations. ඒ වගේම තමයි ස්ථානේ අපි දකිනවා ඒ ආවා පුංචි දිය ධාරාව විශාල නදියක් බවට පත් කරා මුළු දේශයකටම ආශිර්වාදයේ ජීවනය ලබා දෙන පිණිස. As I meditated on this passage, one question continued to fill my heart. මම මේ කොටස කියවනකොට තවත් ප්‍රශ්නයක් හැමතිස්සෙම මගේ හදවත තුර රැව් දෙන්න පටන් ගත්තා. Who does this river ultimately represent? කවුද මේ ගංගාව අවසානයේදී නියෝජනය කරන්නේ? The answer is found in the New Testament. ඒකේ උත්තරේ නව ගිවිසුමේ අපිට හම්බෙනවා. One day Jesus met the Samaritan woman at Jacob's well. අපිට මතක ඇති යොහාන් පොතේ සඳහන් වෙන්නා මේ සමාරි ස්ත්‍රියගේ සම්බන්ධ ඇති වුණා යේසුස් වහන්සේත් එක්ක ඇති වුණා සංවාදය. She had come to draw water just as she had done countless times before. ඇයට සිද්ධ වුණා ඒ ස්ථානෙට පැමිණ ඒ ලිඳෙන් වතුර අදින්න. But Jesus spoke to her about a completely different kind of water. නමුත් යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ සත්‍යතාවයක් ඇත් සමග කතා කරා. He said, "Whoever drinks this water will thirst again, but whoever drinks the water that I give him will never thirst." ඔබට මතකද එතන ඇති වුණා සංවාදය යේසුස් වහන්සේ කිව්වා මේ ලිඳෙන් බොන කවුරකට නමුත් නැවතත් තිබහ ඇති වෙනවා. නමුත් මා විසින් දෙන්නා වතුර බිව්ව කෙනෙකුට නැවත තිබහ ඇති වෙන්නේ නැහැ. Indeed, the water I give him will become in him a spring of water welling up to eternal life. මක්නිසාද උන්වහන්සේ ලබා දෙන මේ ජීවනදායී වතුර එක සදාකාල ජීවනයේ සම්බන්ධ කාරණාවක් නිසා. Jesus did not merely offer living water. උන්වහන්සේ ජීවනදායී වතුර ගැන නිකන් කතා කරේ නැහැ. He is the source of living water. උන්වහන්සේ තමයි ජීවනදායී වතුරේ ආරම්භය. He is the fountain of eternal life. Hallelujah. උන්වහන්සේ තමයි සදාකාල ජීවනයේ ආරම්භය. Hallelujah. 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 Later on the last and greatest day of the Feast of Tabernacles, Jesus stood and cried out. ඔබ දන්නවා ඒ කූඩාරම් මංගල්‍යයේ අවසාන කාර්යදී උන්වහන්සේ යාඥා කරමින් ප්‍රකාශ කරා. If anyone is thirsty, let him come to me and drink. උන්වහන්සේ ස්ථානයේ ප්‍රකාශ කරා තිබහ ඇත්තෝ මල් ළඟට පැමිණ බීවාවේ කියලා. Notice what Jesus did not say. උන්වහන්සේ මෙහෙම කිව්වේ නැහැ. He did not say, come to a religion. උන්වහන්සේ කිව්වේ නැහැ ආගමකට එන්න කියලා. He did not say, come to a denomination. සංවිධානයකට එන්න කියලා උන්වහන්සේ කිව්වෙත් නැහැ. He did not say, come to a program. වැඩසටහනකට එන්න කියලා කිව්වෙත් නැහැ.
He simply said, "Come to me." උන්වහන්සේ ප්‍රකාශ කරේ මා ළඟට එන්න, මා ළඟට වරෙල්ලා. Jesus said, "Come to me." උන්වහන්සේ කිව්වේ මා ළඟට එන්න. Whoever believes in me, as the scripture has, මේක ඉතාමත් වැදගත් පොරොන්දුවක්. we have this fountain in our belly. අපගේ ශරීරය තුළ මේ ජීවනදායී වතුර ආරම්භක තැනන් වහන්සේ සිටින්නේ. The source of life is already within us. අවුනා මේ මොනවාද කියන්නේ ජීවනදායී වතුරේ ආරම්භක තැනන් වහන්සේ අපිත් එක්ක ඉන්නේ. The Holy Spirit dwells in us. සුද්ධාත්මයන් වහන්සේ අපිට ක්‍රියා කරමින් සිටිනවා. If you keep reading Bible, meditating on it and prayer, then you will feel the Holy Spirit inside you is activated every moment. අපි දේව වචනේ දිනපතා කියවමින් මෙනෙහි කරන කල මොකද සිද්ධ වෙන්නේ යන්නේ? සුද්ධාත්මයන් වහන්සේ අපගේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන්න යනවා. දවසින් දවස. You will be provided with anything you need for your ministry, your evangelization. That's a power, energy, and health, and love, and mercy, and wisdom, whatever. ඔබට සේවයට අවශ්‍ය කරන්නා වූ දැනුම, ප්‍රඥාව, මුදාල, සුභාරංචි සේවය, සැලසුම් මේ සියල්ල උන්වහන්සේගේ ක්‍රියාව කරනකොට ඔබට ලැබෙන්න යනවා. Hallelujah. හලෙලූයා. So Jesus did not promise a cup of water. යේසුස් වහන්සේ Jesus did not promise a cup of water. උන්වහන්සේ මේ වතුර කෝප්පයක් ගැන නෙමෙයි පොරොන්දුනේ. He promised a river. උන්වහන්සේ පොරොන්දුනේ ගංගාවක්. An overflowing, life-giving river. ජීවනදායී ගංගාවක් ගැන තමයි උන්වහන්සේ පොරොන්දුනේ. I think I can be the river. ආමේන්. ඔබටත් මටත් මේ ජීවනදායී ගංගාව අපිට ගොඩනගා ගන්න පුළුවන්. An overflowing, life-giving river. ඒ ගලාගෙන පිරී ඉතිරී යනා වූ ජීවනදායී ගංගාවක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. Praise the Lord. උන්වහන්සේට ස්තුති වේවා. Hallelujah. Hallelujah. God is so good, God. ස්වාමීන් වහන්සේ It's යහපත් වූ දෙවියන් free of වහන්සේයි. charge. It's a free of charge. උන්වහන්සේ Free of charge. It's free. උන්වහන්සේ නිදහස් වූ ආත්මයක්. Anybody can read the Bible ඕන කෙනෙකුට බයිබලය කියවන්න පුළුවන් නේද? as much as he can. As much as he can. එයාට බයිබලය කියවන්න පුළුවන්. But God will give you නමුත් දෙවියන් වහන්සේලා something huge, amazing. ඕකේ අපි ඕන කෙනෙකුට බයිබලය කියවන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ එදිදරව් වීම තුලින් තමයි ඒ සැබෑ සත්‍යතාවය අපිට තේරෙන්න යන්නේ. Pastor John immediately explains these words by saying, අපි දකිනවා ඒ අපොස්තල ජෝන් ප්‍රකාශ කරනවා මේ වචන මෙලෙස. by this he meant the Spirit, ආත්මය කන්න කොටගෙන whom those who believed in him were later to receive. සුද්ධාත්මයන් වහන්සේගේ පොරොන්දුව ගැන කතා කරමින් එතන කතා කරනවා උන්වහන්සේගේ ආත්මය ඒ ස්ථානයේ අනාගතයේදී ලැබෙන්න යනවා කවුද ඉල්ලන කෙනාට ඒක ලැබෙන්න යනවා කියලා. Here we discover one of the greatest truths of the Christian faith. මේ ස්ථානයේ යොහාන් තුමා කතා කරනවා කිතුණු ඇදහිල්ල ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් ගැන. The Holy Spirit always glorifies Jesus Christ. සුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේගේ ජීවිතයෙන් හැම මොහොතෙම ගෞරවයටපත් වුණා. And he works through the word of God. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ වචනය තුලින්. Therefore, we must never separate Christ from the Scripture. ඒ නිසා කවදාවත් Christ from the Holy Spirit. කවදාවත් ක්‍රිස්තුස් වහන්සේව සුද්ධාත්මයන් වහන්සේගේ වෙන් කළා අපිට මේක අධ්‍යයනය කරන්න බෑ. Nor the Holy Spirit from the Scripture. මොකද සුද්ධාත්මයන් වහන්සේ බයිබලයේ නැත්නම් දේව වචනයේ සත්‍යතාවයක්. Through the word of God, we come to know Christ. වචනය තුලින් අපි යේසුස් වහන්සේව දැනගත්තා. Through faith in Christ, we receive the Holy Spirit. යේසුස් වහන්සේ තුළ තිබෙනා ඇදහිල්ල කන්න කොටගෙන අපි සුද්ධාත්මයන් වහන්සේගේ බලයක් දැක්කා. And through the Holy Spirit, the river of life begins to flow from within us. Within us. Within us. Hallelujah. හලෙලූයා. සුද්ධාත්මයන් වහන්සේ කන්න කොටගෙන ඒ ජීවනදායී වතුර අපගේ ජීවිතය තුළ එන්න පටන් ගත්තා, ගලන්න පටන් ගත්තා, වැඩ කරන්න පටන් ගත්තා. This is God's divine pattern for bringing life to the church and to the world. මේක තමයි දෙවියන් වහන්සේගේ ඒ මොනවද කියන්නේ උන්වහන්සේගේ බලය විහිදාමාන්නා වූ සභාව තුළින් විහිදාමාන්නා වූ ප්‍රධාන ක්‍රියාවලිය. Dear pastors, we do not read the Bible simply to gain more knowledge. අපි දේව වචනේ කියවන්න යන්නේ නැහැ දැනුම ලබා ගන්න පිණිස. We do not read it merely to collect the material for our sermons. නිකන් අපගේ දේශනාවට අවශ්‍ය කරන්නා වූ කාරණා එකතු කරගන්න අපි බයිබලයේ කියවන්න යන්නේ නැහැ. We read the scriptures in order to meet the living Christ. ආමේන්. අපි දේව වචනේ කියවන්න අවශ්‍ය
ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසෙන පිණිසයි. We meet him in Genesis, we meet him in the Psalms. අපිට පේනවා අපි උන්වහන්සේ මුණ ගැසෙනවා උප්පත්ති පොතේ ගීතාවලියේදී. We meet him in Isaiah, in Ezekiel. යෙසායා එසකියා පොත්වල, We meet him throughout the Gospels. සුභාරංචි පොත්වල, And we meet the risen and the reigning King in Revelation. ඒ වගේම තමයි නැවත පැමිණෙන්නා වූ යේසුස් වහන්සේ ගැන අපි කතා කරන හෙළදරව් පොතේ. When we encounter Christ through his word, the Bible is no longer just a book. ඒ නිසා මේ දේ ගැන අපි කතා කරද්දී බයිබලයේ නිකම් පොතක් නෙමෙයි, ඒක සම්මුඛ වීමක් යේසුස් වහන්සේ සමග. It becomes a living encounter with the Savior himself. ගැලවීම දෙන්නා වූ ගැලුම් කරුවාණන් වහන්සේ සමග මුණ ගැසීමේ ක්‍රියාවලියක්. And wherever people truly meet Jesus Christ, the river of life begins to flow. කවුද උන්වහන්සේ මුණ ගැසෙන්න යන්නේ? ඒ මොහොතේදී ජීවනදායී වතුර ඔහුගේ ජීවිතෙන් ගලා යන්න පටන් ගන්නවා. The river of life that Jesus promised did not remain within the hearts of individual believers. නමුත් ඒක උන්වහන්සේ පොරොන්දු වුණා වූ ඒ ජීවනදායී වතුර ඒක එක්කෙනෙකුට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. After his death, resurrection, and ascension, the disciples gathered in an upper room. ඔබ දකිනවා උන්වහන්සේගේ මරණයත් නැවත නැගිටීමත් ස්වර්ගස්ස වීමෙන් පස්සේ ගෝලෝ ඒ උඩුමහල රැස් වෙලා හිටියා. Filled with the fear and uncertainty. ඔවුන් බයෙන් තමයි හිටියේ ඒ ස්ථානේ. But everything changed on the day of Pentecost. නමුත් අපි දකිනවා පෙන්තකොස්ත දවසේදී සියල්ල වෙනස් වුණා. When the Holy Spirit came upon them, fear was replaced with a boldness. ඒ තිබුණ සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් වෙතට ආකාර මොකද සිද්ධ වුනේ? බය නැති වෙලා නිර්භීතකම ඔවුන් තුර පැමිණියා. And those who had been hiding behind the closed doors went out into the streets, proclaiming Jesus Christ with a courage. ඒ ගෙවල් ඇතුලේ හැංගිලා හිටියා වූ සෙනඟ මිනිස්සු මොනවාද කරේ? බය නැතුව නිර්භීතව ඔවුන් මාර්ගයේ උන්වහන්සේ ගැන ප්‍රකාශ කරා. On that very day, about 3,000 people repented and believed in Christ Jesus. අපි දකිනවා පෙන්තකොස්ත දවසේ 3000කට පමණ සෙනඟ ඔවුන් පසුතැවිලි වෙලා යේසුස් වහන්සේ පිළිගත්තා. The river of life that began in Jerusalem did not stop there. ජෙරුසලමේ පටන් ගත්තා වේ ජීවනදායී නදිය ඒ ස්ථානේ නැවතුම් නැහැ. It continued to flow outward just as Jesus had promised. උන්වහන්සේ පොරොන්දු වුණ ආකාරයට ඒක සෑම නගරයක් කරා යුදා සමාරියයින් පසුවත් ඔකේ සීමාවල් කරා ඒක ගමන් කරා. That river reached far beyond Jerusalem through the ministry of the Apostle Paul. අපි දකිනවා පෞල්තුමා කන්න කොටගෙන මේ සේවය ජෙරුසලමේ පිටතට උන්වහන්සේ රැගෙන ගියා. God sent him across Asia Minor, Macedonia, Greece, and finally to Rome. අපි දකිනවා ඒ සුළු ආසියාවේ මැසෙඩෝනියා, ග්‍රීසය සහ අන්තිමේදී රෝමේ දක්වා ඒක ගමන් කරා. Actually, I myself is applying to myself that just like Paul, I have this mission to spread this Bible reading movement to each and every nation. My goal is to go to over 100 nations to spread this Bible reading movement. දන්නවද පෞල්තුමා වගේ මේ දර්ශනය තුළ මගේ තියෙන ආශාව තමයි සෑම ජාතියකටම සෑම ආසියාව විතරක් නෙමෙයි අනිත් රටවලට මේ දේව වචනය ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්නා මේ මූවමන්ට් එක යනවා දකින්න. When we keep reading Bible, we find something special and we can apply it to ourselves instead inspiration. සමහරක් වෙලාවට දෙවියන් වහන්සේගේ එදිතරව් වීම කන්නකොට ඉන්ස්පිරේෂන් සුද්ධාත්ම වහන්සේගේ ආනුභාවය එදිතරව් වීම කන්නකොටගෙන ඒ අපි කියවන මොහොතේදී ඒ දේවල් අපගේ සේවයට අදාළ කරගන්න පුළුවන්කම ලැබෙන්න යනවා. Everywhere Paul went, he did not begin by building impressive buildings or creating attractive programs. මතක තබා ගන්න පෞල්තුමා ගොඩනැගිලි හදමින් එහෙම නැත්නම් ලස්සන මල් තියෙන ප්‍රෝග්‍රෑම් හද දැඟලුවේ නැහැ. He began with the word of God. ඔහු ආරම්භ කරේ දෙවියන් වහන්සේගේ වචනය කන්නකොටගෙනයි. In every city, he opened the scriptures, preached Christ, and taught the gospel. ඔහු ගිය සෑම නගරයකම ඔහු දේව වචනේ විවෘත කරමින් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කරා. As the people received the word, lives were transformed. මිනිස්යන්ට උන්වහන්සේගේ සමහර මිනිස්යන්ට වචනේ ඇසෙනකොට ඔවුන්ගේ ජීවිත පරිවර්තනය වුණා. Churches were established and entire cities were influenced. සියලු ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? සභා ස්ථාපිත වුණා. සෙනගගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගත්තා. The Roman Empire sought to change the world through military power. රෝම අධිරාජ්‍ය මොනවාද කරේ? තමුන්ගේ තියෙන බලය පාවිච්චි කරලා ඒක විනාශ කරන්න හැදුවා. But God transformed the world through the power of His word. නමුත් උන්වහන්සේගේ වචනේ කන්නකොට අපි දකිනවා රෝම අධිරාජ්‍ය පවා වෙනස් කරමින් ඔවුන් පවා ගැලීම ලැබුවා. History has repeatedly shown us that
governments may change the societies for a season. මතක තබා ගන්න ඉතිහාසය අපිට දකිනවා සමහරක් ආධිපත්‍ය නැත්තම් නායකයින් පහ වෙන්නේ යම් කිසි හේතුන් මත. But only the gospel changes the human heart forever. නමුත් මතක තබා ගන්න සුභාරංචිය විතරයි ඔවුන්ගේ හදවත් වෙනස් කරන්න පුළුවන් එකම දේ. එක නැත්නම් එකම ආයුධය. The history of God's people teaches us the same lesson. ඉතිහාසය තුලින් දෙවියන් වහන්සේ මේක අපිට මතක් කරනවා. Whenever God brought revival, He first restored His word. උන්වහන්සේ පිබිදීම ගේන්න කලින් ප්‍රථමයෙන් උන්වහන්සේගේ වචනේ ස්ථාපිත කරනවා. During the reign of King Josiah, national repentance began when the book of the law was rediscovered. මතකද යොසායා අධිරාජ්‍යගේ කාලේ මිනිස්යන්ව පසුතැවිලීමට ගේන්න කලින් උන්වහන්සේ මොනවද කරේ? නීතිය නැවත ස්ථාපිත කරා දෙවෙනි නික්මයාමෙන් පස්සේ. After the exile, Ezra stood before the people and read the scriptures. ඔබට මතක ඇති එස්රා නෙහෙමියාගේ කාලේ නැවතත් ව්‍යවස්ථාව ස්ථාපිත කරා දේශයට පිබිදීම ගේන්නට ප්‍රථම. And the nation wept in repentance. ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? ජාතිය කඳුළු සරමින් පසුතැවිලි වෙන්න පටන් ගත්තා. Nehemiah rebuilt Jerusalem's wall. අපි දකිනවා නෙහෙමියා ඒ ජෙරුසලමේ පවුර ගොඩ නැගුවා. But before rebuilding the nation spiritually, he gathered the people around the word of God. ඒ දේශය ආත්මිකව ගොඩනගන්න කලින් අපි දකිනවා කවුද නෙහෙමියා මොනවාද කරේ? දෙවියන් වහන්සේගේ වචනය කන්න කොටගෙන මිනිස්සුන්ව තමා වටා එකතු කරගත්තා. Throughout scripture and throughout history, genuine revival has never begun with a better organization or greater resources. මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාවලිය ඒක සංවිධානයේ තියෙන විශාලත්වයේ මත රඳා පවතින දෙයක් නෙමෙයි. It has always begun when God's people returned to His word with a humble and obedient heart. පිබිදීම පටන් ගන්නේ මිනිස්සුන් නැවතත් දෙවියන් වහන්සේගේ වචනය වෙත ගොස් පසුතැවිලි වෙලා යටත් කමින් උන්වහන්සේට කීකරුණොත් තමයි ඒ පිබිදීම පටන් ගන්නෙ. Dear pastors, මගේ දයාබල පාරකරුනි, I believe this same principle applies to Sri Lanka today. මම හිතනවා මේ සියලුම කාරණා අද දවසේ අපිට ලංකාවටත් ඇතුල් කරන්න පුළුවන් නැත්නම් ආධාර කරගන්න පුළුවන්. The future of the church in this nation does not depend primarily on larger buildings. අපගේ සභාවේ අනාගතයේ කවදාවත් අපිට තියෙන බිල්ඩින් ගැන සභා ගොඩනැගිලි මත රඳා පවතින්නේ නැහැ. Better technology or more activities. ඒ තාක්ෂණය හෝ අපි කරන්නා වූ ක්‍රියාකාරකම් මත රඳා පවතින්නේත් නැහැ. God's greatest need today is for pastors whose hearts are deeply rooted in His word. දෙවියන් වහන්සේ සොයනවා මිනිස්සෙක් උන්වහන්සේගේ වචනයට කිදා බැහැලා ඉන්නා වූ කෙනෙක්ව. When a pastor burns with the scriptures, his preaching comes alive. ඔහු දේ වචනයට කිදා බහින කල ඔහුගේ දේශනාව සැබෑව වෙන්න යනවා. When the pulpit comes alive, the church comes alive. එවිට මොකද සිද්ධ වෙන්නේ? ෆුල්ෆිට් එක ජීවනය ලබන්න යනවා. සභාවන් ජීවනය ලබන්න යනවා. And when living churches are planted throughout a nation, the river of life begins to flow into families, the communities, and the next generation. සභාව ජීවනය ලබන කර ඒ ජීවනදායි වතුර උතුරා ගලන්න යනවා. අවට ඉන්නා වූ ජාතීන්, අවට ඉන්නා මිනිස්සුන් ඒ ජීවනදායි වතුරත් එක්ක එකතු වෙලා ඕන් පව ආශිර්වාද ලබන්න යනවා. I believe with all my heart that God desires to do exactly that in Sri Lanka. මම විශ්වාස කරනවා මුළු හදවතින්ම දෙවියන් වහන්සේගේ ආසාව මේ දේ ශ්‍රී ලංකා දේශය තුල සිදු වෙනවා දකින්නයි. හලෙලූයා. It is with this conviction that God entrusted our ministry with a small assignment called Read Bible Mission Bridge RBM. මම මෙහෙම කියන්න කැමතියි. මම විශ්වාස කරනවා මේ මහා සියලු දේ පටන් ගන්නේ ඊටමත් පුංචි දෙයකින්. මොකද්ද? අපි එකතු වෙලා දෙවියන් වහන්සේගේ වචනය කියවීම තුලින්. RBMB is not our destination. ඉතින් ඒකට අපි හඳුන්වන්නේ RBMV කියලා. ඒක අපගේ ගමනාන්තේ නැත අවසාන ඉලක්කය ගමනාන්තේ නෙමෙයි. It is simply
one tool that God can use. ඔව් ඒක සම්පූර්ණ මුළු පින්තූරේ නෙමෙයි. ඒක ඉතාමත් පුංචි ටූල් එකක්, පුංචි ආයුධයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. Our purpose is not merely to help people improve their English, nor is it to introduce another ministry program. අපගේ ආසාව නැත්නම් අපගේ අරමුණ මිනිස්යන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම හෝ නැත්නම් තවත් ව්‍යාපෘතියක් හඳුන්වා දෙන එක නෙමෙයි. Our passion is to help pastors and believers read the scriptures more faithfully. අපගේ අරමුණ තමයි පාලකරුන් සහ සභාවේ සෙනඟ ඒ වචනය මෙනෙහි කරමින් විශ්වාසවන්ත වේගට මෙනෙහි කිරීමට යෙදෙනවා දකින්නයි. Encounter Jesus Christ more deeply through the word. උන්වහන්සේ සමග ගැඹුරෙන්